අයිබෝන් ළමයි සුබ දවසක් ඔයාලා හැමෝටම මම අද සාකච්ඡා කරන්න යන්නේ අප සාමාන්‍ය පෙළ විභාගයේ 2024-25 වර්ෂයේ තියෙන ගණිතීය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ මුල් කෙටි ප්‍රශ්න 25 තමයි සාකච්ඡා කරන්න යන්නේ. මම කලින් වීඩියෝ එකක් කරා පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 15 වෙනි ප්‍රශ්න වෙනකම් සම්පූර්ණයෙන්ම තිබ්බකට ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඔයාලා මේ වීඩියෝ එක බලුවේ නැත්නම් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලලා ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයාලට මගේ YouTube channel එක subscribe කරලාම මේ වීඩියෝ එක බලන්න ඉන්න. මොකද මේ වීඩියෝ එකේ තියෙන්නේ 16 වෙනි ප්‍රශ්නේ ඉඳලා 25 වෙනි ප්‍රශ්න වෙනකම් සාකච්ඡා කරන කොටස තමයි මේ වීඩියෝ එක මම කරන්නේ. හරි එහෙනම් අපි යමු 10 වෙනි ප්‍රශ්නේ බලන්න. හරි 10 වෙනි ප්‍රශ්නේ මෙහෙම කෙලින්නේ. ABCD වෘත්ත චතුරස්‍රයක් රූපයේ දැක්වේ. BD මගින් ADC සමච්ඡේදනය වේ. AB පාදයේ ඊතෙක් දික් කර ඇත. රූපයේ දැක්වෙන තොරතුරු අනුව CBE හි විශාලත්වය සොයන්න. මේගොල්ලෝ කියලා තියෙනවා ABCD වෘත්ත චතුරස්‍රය රූපයේ දැක්වෙනවා කියන්නේ ABCD වලට පේන වෘත්ත චතුරස්‍රය රූපේ මින් ADC සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ BD මගින් ADC සමච්ඡේදනය වෙලා කියලා කියන්නේ මේගොල්ලෝ AD B කෝණය සමාන වෙනවා BD C කෝණය අගයට. ඊට පස්සේ ආයි කියනවා AB පාදය E තෙක් දික් කරලා තියෙනවා. AB පාදයේ E වෙනකන් දික් කරලා තියෙනවා. ඒකින්ද අපිට අවසාන මේගොල්ලෝ අහනවා CBE විශාලත්වය සොයන්න කියලා. CBE විශාලත්වය සොයන්න. ඔයාලට මේකේ දෙක ගම මතක් වෙන්න ඕනේ ප්‍රමේයක් තියෙනවා. ඒ තමයි වෘත්ත චතුරස්‍රයක පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයගේ එහි අභ්‍යන්තර සම්මුඛ කෝණය. ඒ කියන්නේ මේ කෝණයගේ මෙන්න මේ කියන කෝණයගේට සමාන වෙන්න ඕනේ. ඒකින්ද අපි මෙන්න මේ කෝණය හොයාගත්තොත් ඒකයගේ මේකයගේට සමානයි. අපි බලමු එතකොට මේ කෝණයගේ දැන් කොහොමද අපි හොයාගන්නේ කියලා. ඔයාලට එතකොට මෙතනින් පේනවා තව ප්‍රමේයක් අපිට ගන්න පුළුවන්. මේකවල දීලා තියෙනවා CAB හි කෝණයගේ අංශක 32යි කියලා ඔයාලට මෙතන පැහැදිලිවම දීලා තියෙනවා. ඒ වගේම බලන්න ඔයාලට පේනවා ඒ කෝණයට සමාන කෝණයක් තමයි මේ BDC කියන කෝණය කියන්නේ. ඒක එහෙම වෙන්නේ කොහොමද දන්නවද? ඔයාලට මතක ඇති එකම උත්ත ඛණ්ඩයේ කෝණ සමානයි. මේ බලන්න BC කියලා කියන්නේ මේ එකම උත්ත ඛණ්ඩය තමයි මේ කෝණ දෙකම මගින්ම ආපාතනය කරන්නේ. BC කියන උත්ත ඛණ්ඩයේ තමයි තියෙන්නේ BDC කියන කෝණයත් මේගොල්ලෝගේ දීලා තියෙන CAB කියන කෝණයත්. ඒකින්ද ඔයාලට මෙතන BDC කෝණයගේ අංශක 32යි කියලා පහසුවෙන්ම ලියා ගන්න පුළුවන්. BDC අංශක 32යි නම් අනිවාර්යෙන් ADC අංශක 32යි. එතකොට 32 ඒවා දෙකක් එකතු වුණාම අංශක 64යි. ඒ කියන්නේ මේ කෝණ දෙක එකතු වෙලා හැදෙන්නේ ADC කෝණය. ADC කෝණයගේ CBE කෝණයගේ සමානයි. එහෙනම් අපිට ආය මුකුත් හොයන්න දෙයක් නැහැ. අපි දැන් CBE විශාලත්වය සොයාගෙන ඉවරයි. බලමු කොහොමද ඒක ලියන්නේ කියලා. ඔයාලට මුලින්ම ලියන්න පුළුවන් මෙතන තියෙනවා මම ADB අගය සමානයි BDC අගයට. ඒක ඔයාලා දන්නවා. මෙතන කෝණ මෙතන ADC සමච්ඡේදනය වෙනවා කියලා කියන්නේ මේ කෝණ දෙකගේ අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. ඊට පස්සේ දීලා තියෙනවා BAC BDCට සමානයි කියලා. ඒ කියන්නේ BAC BDCට සමානයි. ඒ කියලා කියන්නේ එකම උත ඛණ්ඩයේ කෝණේ හින්දා ඒ දෙකත් සමාන වෙනවා. ඒකින්ද ඒ අගයන් දෙක ඔයාලට වෙන වෙනම ලියන්න පුළුවන්. BDC අගය අංශක 32යි කියලා. ඊට පස්සේ AD B අගයට ලියන්න පුළුවන් අංශක 32යි කියලා. දැන් ඔයාලට ලියන්න පුළුවන් මෙතන වෘත්ත චතුරස්‍රයක පාදය දික් කිරීමෙන් සෑදෙන කෝණයගේ එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයගේ සමාන හින්දා CBE අගය ADC අගයට සමානයි කියලා. CBE අගය ADC අගයට සමානයි කියලා ලියන්න පුළුවන්. එතකොට අපිට ලියන්න පුළුවන් මෙතන CBE කෝණය හැදලා තියෙන්නේ මොකෙන්ද? ADB කෝණය නෙමෙයි. කියන්නේ ADB කෝණය නෙමෙයි. කියන්නේ අනිත් කෝණය තමයි එකට එකතු වෙන්න ඕනේ BDC. කියන්නේ BDC කියන්නේ මේ කෝණය.
හරි එතකොට ඔයාලට ඊළඟ පියවරට ලියන්න පුළුවන් මේ කෝණ දෙකේ එකතුව. මොකද කෝණ දෙකම සමානයි. අංශක 32ට අංශක 32කට කරනම අංශක 64යි. එතකොට අන්තිම උත්තරය ඔයාලට එහෙම තියන්න පුළුවන් CB කෝණයගේ අංශක 64යි කියලා මේ විදිහට තියන්න පුළුවන්. හරි. අපි යමු 17 වෙනි ගානට. 17 වෙනි ගානේ මෙහෙම අහලා තියෙනවා. පහත් සඳහන් වීජීය පදවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න. හරි. දීලා තියෙනවා 6x වර්ග 5xy 2xy. හරි. ඔයාලා මේ වගේ වීජීය පදවල කුඩාම පොදු ගුණාකාරයක් දුන්නම ඔයාලා මුලින්ම අනිවාර්යෙන් මේ දෙක මේ සියලුම වීජීය පද ඔයාලා ප්‍රසාරණය කරලා ලියන්න. මොකද අනිවාර්යෙන් එතකොට ඔයාලට ප්‍රසාරණය කරලා ලියනකොට ලකුණු අනිවාර්යෙන් මේකේ වෙන වෙනවා. හරි අපි බලමු කොහොමද මේකේ කුඩාම පොදු ගුණාකාරය ලියන්නේ කියලා. ඊට කලින් අපි මේ වෙන පද ඔක්කොගේම ප්‍රසාරණය කරාම කොහොමද එන්නේ කියලා ලියමු. හරි. 6x වර්ග ප්‍රසාරණය කරාම මම ලියලා තියෙනවා 2 ගුණ කිරීම 3 ගුණ කිරීම x ගුණ කිරීම x. එතකොට ඒ වගේම අපිට 5xy කියන පදේ ප්‍රසාරණය කරාම ලියන්න පුළුවන් 5 ගුණ කිරීම x ගුණ කිරීම y කියලා ලියන්න පුළුවන්. සන්ධිපට 2y වර්ග කියන පදේ ප්‍රසාරණය කරාම ලියන්න පුළුවන් 2 ගුණ කිරීම y ගුණ කිරීම y කියලා. හරි ඊට පස්සේ අපි යමු කොහොමද කුඩාම පොදු ගුණාකාරය හොයන්නේ කියලා. මේ වීජ්‍ය පදවල කුඩාම පොදු ගුණාකාරණය කියලා හොයන්නේ අපි මේ සම්පූර්ණම මේ තියෙන වීජීය පදවල ලියවිලා තියෙන අපි මෙතන ප්‍රසාරණය කරලා ලියවලා තියෙන සංඛ්‍යාවලත් වීජීය සංඛ්‍යාවලත් වැඩිම වාර ගණනක් ලියවිලා තියෙන පද අරගෙන ඒ පදවල සම්පූර්ණ ගුණිතයක් තමයි අපි ලබා ගන්න. හරි අපි බලමු එතකොට කොහොමද මේක කුඩාම පොදු ගුණාකාරය හොයන්නේ කියලා. හරි අපි බලමු දෙකේ වැඩිම ගුණාකාරයක් ලියවිලා තියෙන්නේ පළවෙනි අපි පදේ ප්‍රසාරණය කරලා ලිව්වම දෙකේ එකපාරක් තමයි ලියවිලා තියෙන්නේ. දෙවෙනි පදේ ප්‍රසාරණය කරාම දෙක ලියවිලා නැහැ. තුන්වෙනි පදේ ප්‍රසාරණය කරාත් දෙක ලියවිලා තියෙන එකපාරයි. ඒකින් හින්දා අපි දෙක එකපාරයි තමයි උපරිම ලියවිලා තියෙන්නේ. ඒකින් හින්දා දෙක කියලා මෙතන ලියා ගන්න. හරි ඊට පස්සේ අපි තුන කියවෙන පාරක් ලියවන්න තියෙනවා කියලා බලමු. තුන ලියවිලා තියෙන්නේ මෙතන පළවෙනි පදේ එකපාරයි දෙවෙනි පදේ ලියවිලා නැහැ. තුන්වෙනි පදේ ලියවිලත් නැහැ. ඒකින් හින්දා අපි තුනත් එකපාරක් මෙතන ලියලා. හරි අපි ඊළඟට යමු. ඊළඟ සංඛ්‍යාව තියෙන්නේ 5 තමයි ඊළඟ සංඛ්‍යාව විදියට තියෙන්නේ. මොකද අපි දෙකේ ගුණාකාරය අපි ලියාගත්ත කලින් මේකේ පහේ සංඛ්‍යාව තියෙන්නේ එකපාරක් විතරයි ලියලා තියෙන්නේ. ඒකින් හින්දා අපි පහත් මෙතන එකපාරක් ලියා ගමු. හරි අපි දැන් යමු වීජ්‍ය සංඛ්‍යා වැඩියෙන්ම මොන පදේද x ලියලා තියෙන්නේ වැඩියෙන්ම මොන පදේද y ලියලා තියෙන්නේ කියලා බලන්න යමු. මෙතන ඔයාලට පේනවා x දෙපාරක් ලියලා තියෙනවා. මෙතන ලියලා තියෙන x එකපාරයි මෙතන x ලියලා නැහැ. ඒකින් හින්දා වැඩිම වාර ගන්න ලියලා තියෙන්නේ මෙතන දෙකක්. ඒකින් හින්දා අපි x දෙපාරක් මෙතන ගුණ වෙන්න ඕන. හරි ඊළඟට අපි y බලමු. y පළවෙනි පදේ y නැහැ. දෙවෙනි පදේ y එකපාරයි ගුණ වෙලා තියෙන්නේ. තුන්වෙනි පදේ y දෙපාරක් ගුණ වෙලා තියෙනවා. එහෙනම් අපි මෙතනින් ලියන්නේ මේ y දෙවතාවක් ගුණ වෙලා තියෙන එක. හරි. ඒක කුඩාම ගුණ පොදු ගුණාකාරයේ මේ විදිහට y දෙපාරක් ගුණ කරලා ලියාගමු. එතකොට දැන් අපි ඔක්කොම පද ටික මෙතන ලියාගෙන ඉවරයි. අපිට තියෙන දැන් උත්තරේ ගන්න විතරයි. ඔයාලට 2 3ෙන් ගුණ කරාම 3 වරක් 2 6යි. 6 5ෙන් ගුණ කරාම 30යි. එතකොට x ගෙන් ගුණ කරාම x වර්ග වෙනවා. y ගෙන් ගුණ කරාම y වර්ග වෙනවා. එතකොට අන්තිම උත්තරේ විදිහට එනවා 30යි x වර්ග y වර්ග විදිහට තමයි මේකේ මේ සංඛ්‍යා ගුණේ කුඩාම පොදු ගුණාකාරය වෙන්නේ. හරි අපි යමු 18 වෙනි ගානට. 18 වෙනි ගානේ මෙහෙම තමයි කළේ. සෘදු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හරස්කඩ වර්ගඵලය 616යි වර්ග සෙන්ටිමීටර් කි. එම ප්‍රිස්මයේ එම උසට සමාන උසක් සහිත සහ පතුලේ අරය R වන ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව ප්‍රිස්මයේ පරිමාණයට සමාන වේ. R හි අගය සෙන්ටිමීටර වලින් සොයන්න.
පරහඬතුරේ දෙනවා පතුලේ අරය R සහ උස HU ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව πr HV. මේගොල්ලෝ කියන්නේ ඍජු පිස්මයක ත්‍රිකෝණාකාර හරස්කඩ වර්ගඵලය 616 කියලා දීලා තියෙනවා. ඒ ප්‍රිස්මයකට සමාන උසක් තියෙන පතුලේ අරය R වෙච්ච වෘත්ත සිලින්ඩරයක පරිමාව ප්‍රිස්මයේ පරිමාවට සමානයි කියලා දීලා තියෙනවා. ආර්යගේ සෙන්ටිමීටර වලින් සොයන්න කියලා තමයි අපිට දෙන්නේ. හරිම ලේසි ගණනක්. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා දන්නවා ප්‍රිස්මයේ වර්ගඵලය ඍජු ප්‍රිස්මය ත්‍රිකෝණාකාර හරස්කඩක් තියෙන ප්‍රිස්මයේ පරිමාවට වෘත්ත සිලින්ඩරයේ වර්ගඵලය සමාන කරන්න ඔයාලට මේකේ අර්ගයය ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. හරි අපි දැන් කොහොමද මේ දෙක සමාන කරලා R වලගේ ගන්න කියලා බලමු. හරි. මේකේ අපි හරස්කඩ වර්ගඵලයට A කියලා දාගමු. A ගුණ කිරීම H. එතකොට වෘත්ත සිලින්ඩරයේ වර්ගඵලය අපි ලියන්න පුළුවන් πr වර්ග H කියලා. මොකද මේකේ සිලින්ඩර A හරස්කඩ වර්ගඵලයේ තියෙන ප්‍රිස්මයේ ත්‍රිකෝණාකාර හරස්කඩ වර්ගඵලයේ තියෙන ප්‍රිස්මයේ උස සමාන හින්දා H අපිට කපන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තේ අපිට හරස්කඩ වර්ගඵලය 616 වර්ග සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. ඒක ආදේශ කරන්න පුළුවන්. 5 වලට 22 බෙදීම 7 ආදේශ කරන්න පුළුවන්. අපිට හොයන්න ඕන R වගේ තමයි. එතකොට දැන් අපි දන්නේ නැත්තේ R වගේ විතරයි. ඊට පස්සේ මේක සුළු කරාම වලට R වගේ දේශින් ගන්න පුළුවන්. මේ සංඛ්‍යාව සුළු කරාම ඔයාලා බලන්න සුළු කරලා R වලට 196ක් එනවා R වර්ගයට. එතකොට R වලගේ මේ පද වර්ග නැති වෙන මේ 196 මූල ගන්න ඕනේ අපි. 196 වර්ග මූලය කියන්නේ 16යි 14යි. එතකොට ඔයාලට අන්තිමට උත්තරේ විදියට පතුලේ ආරය සෙන්ටිමීටර 14ක් කියලා එනවා. හරි. අපි යමු 19 වෙනි ගානට. 19 වෙනි ගානය අහලා තියෙන්නේ මෙහෙම. දී ඇති ABC ත්‍රිකෝණ සමවෙන දී ඇති ABC ත්‍රිකෝණයේ AB සමානයි AC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් D සහ E ද ADE සමාන අංශ 90 වේ. BCED චතුරස්‍රයේ පරිමිතිය සෙන්ටිමීටර වලින් සොයාගන්න. හරි. මේගොල්ලෝ අහන්නේ BCD චතුරස්‍රය කියන්නේ මේ තියෙන්නේ BCD BCED චතුරස්‍රයේ පරිමිතිය තමයි අහන්නේ. හරි. අපි ඔයාලට මේක දැක්ක ගමන් මම කියලා තියෙන ඔයාලට ඉතිස්සම මේ වගේ රූප සටහන දීපු ගමන් පුළුවන් තරම් මේ රූප සටහනේම ඔක්කොම දත්ත ලකුණු කරගන්න. එතකොට අපිට පහසුවෙන්ම අන්තිමට උත්තරය අවිල්ලෙක අපි දන්නේ නැහැ. හරි. අපි එහෙනම් බලමු මේක දීලා තියෙන தත්ත්වය අපිට අපි මොනවද මේකේ ලකුණු කරගන්න පුළුවන්. ABC ත්‍රිකෝණයේ AB සහ AC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙල D හා D. ඒ කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය D හා E කියලා කියන්නේ AB සමාන වෙනවා DB ට. අපි ඒකෙන්ද මෙතන සෙන්ටිමීටර 4යි නම් මෙතන අනිවාර්යයෙන් සෙන්ටිමීටර 4යි. ඒ වගේම අපිට ලියන්න පුළුවන් AB AE සමානයි EC ට හින්දා මධ්‍ය ලක්ෂ්‍ය E හින්දා A හා C මධ්‍ය ලක්ෂ්‍ය AE අනිවාර්යෙන් EC ට සමාන වෙන්න ඕනේ. එතකොට අපි AE හොයාගත්තොත් EC Aගේ සමාන වෙනවා. අපි එහෙනම් අපි කොහොමද බලමු ඊළඟට මේ AE හොයාගන්නේ. ඔයාලට මෙතන AE හොයාගන්න කලින් ඔයාලට DE අගය දැනගෙන ඉන්න ඕනේ. ඔයාලට DE අගය ලේසියෙන්ම ඔයාලට හොයාගන්න පුළුවන්. මොකද මේ ගානේ කියලා දීලා තියෙනවා D ඇති ABC ත්‍රිකෝණයේ AB සහ AC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය පිළිවෙලින් D හා E ද ADE සමානයි අංශ 90 වේ කියලා දීලා තියෙනවා. ඒකෙන් මධ්‍ය ලක්ෂ්‍ය කතාවක් කියනකොටම ඔයාලට මතක් වෙන්න ඕනේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයේදී ඔයාලට මතක ඇති මේ පාදයේ දිග BC පාදයේ දිග වගේ හරියටක් තමයි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයේදී DE පාදයේ දිග වෙන්නේ. එහෙනම් ඔයාලට BC පාදයේ අංශක
තමන්න BC පාදය සෙන්ටිමීටර් 6යි නම් DE පාදය සෙන්ටිමීටර් 3යි. එතකොට ඔයාලට දැන් අපි දන්නේ නැත්තේ DE පාදය තමයි අපිට ඕන වෙලා තිබ්බේ. එතකොට අපි DE පාදය දිග BC පාදයෙන් හරි අඩක් හින්දා අපිට 6 දෙකෙන් බෙදලා DE පාදයගේ සෙන්ටිමීටර් 3යි කියලා මෙන්න මේ විදිහට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට දැන් අපි දන්නේ නැත්තේ ඒ පාදය අපිට හොයාගන්න පුළුවන්. මොකද ඔයාලා දන්නවා මෙතන ADE අගේ අංශක 90 කියලා දීලා තියෙන්නේ. මේක ශ්‍රුජිකෝණී ත්‍රිකෝණ වලට ඔයාලට දාන්න පුළුවන් පයිතගොරස් ප්‍රමේය. පයිතගොරස් ප්‍රමේය දැම්මම ඔයාලට A වර්ග සමානයි 4 වර්ගයේ ගුණධන 3 වර්ගය කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ A සමානයි 16 එකතු කිරීම 9 A සමානයි 25 වර්ගමූලය A සමානයි 5යි කියලා ලේසියෙන් ගන්න පුළුවන්. දැන් ඔයාලා මේ ගන්න සම්පූර්ණයෙන් චතුරස්‍රයේ පාදවල වගේන්න ඔක්කොම දැන් එවිත් ඉවරයි. මොකද AE හොයාගත්ත කියන්නේ EC හොයාගෙන ඉවරයි අපි. AE සමානයි 5යි නම් EC සෙන්ටිමීටර් 5යි. එතකොට අපි DE පාදය දැන් දන්නවා, EC පාදය දන්නවා, BC පාදය දන්නවා. එතකොට BD පාදය දන්නවා. චතුරස්‍රයේ පාද හතරෙම අපි එකතුව දන්නවා, අගයන් දන්නවා. ඒකින්ද පරිමිතිය හොයන්න මේ පාද හතරෙම දෙක එකතු කරා නම් ඔයාලට 6යි 5යි 3යි 4යි විදියට තමයි පාදවල අපිට දිග එන්නේ. ඒකින්ද ඒ ටික එකතු කරාම ඔයාලට සෙන්ටිමීටර 18යි කියලා එනවා. ඒකින්ද BCD චතුරස්‍රයේ පරිමිතිය සෙන්ටිමීටර් 18යි කියලා ඔයාලට අන්තිම උත්තරේ විදිහට ලියන්න පුළුවන්. හරි, අපි යමු ඊළඟ ගානට. විසිවෙනි ගාන මෙහෙම අහලා තියෙනවා. කාටිසීය තලයක් මත පරන්න ඇතුලේ 4,6 සහ 6,9 ලක්ෂ හරහා යන සරල රේඛාවේ සමීකරණය සොයන්න. හරි. ඔයාලට දීලා තියෙන්නේ මේ ප්‍රස්ථාරයක XY ප්‍රස්ථාරයක ඛණ්ඩාංක දෙකක් දීලා සරල රේඛාවේ සමීකරණය අහනවා. ඔයාලට මතක ඇති ප්‍රස්ථාරයක් අපි නිරූපණය කරද්දී සමීකරණයකින් ඒකට අන්තක් ඛණ්ඩයක් තියෙනවා, ඒ වගේම අනුක්‍රමණයක් තියෙනවා. ඔයාලට ඒකින්ද මුලින්ම මේ ඛණ්ඩාංක ඇතුළෙන් අපි මුලින්ම හොයාගමු මෙන්න ප්‍රස්ථාරයේ අන්තක් ඛණ්ඩය සමාන අන්තක් ඛණ්ඩය නෙමෙයි මුලින්ම අපි හොයාගමු අනුක්‍රමණය කීයද කියලා. හරි. අපි අනුක්‍රමණය ගන්නේ y ඛණ්ඩාංකවල වෙනසින් x ඛණ්ඩාංකවල වෙනස අඩු කරාම සමාන y ඛණ්ඩාංකවල වෙනසින් x ඛණ්ඩාංකවල වෙනස බෙදුවම ඔයාලට අනුක්‍රමණය ප්‍රස්ථාරය හොයාගන්න පුළුවන්. එහෙනම් අපි මේකේ මුලින්ම y ඛණ්ඩාංක තමයි දෙවෙනියට ලකුණු කරන්නේ අපි මේ වගේ. කින්ද 9න් 6ක් අඩු කරමු. ඊට පස්සේ ඒක බෙදමු x ඛණ්ඩාංක වලින්. ඒ කියන්නේ 6න් x ඛණ්ඩාංක වල වෙනසින් 6න් 4ක් අඩු කරලා එතකොට ඔයාලට අනුක්‍රමණය 3 බෙදීම 2යි කියලා එනවා. අපි දැන් ප්‍රස්ථාරය අනුක්‍රමණය හොයාගෙන ඉවරයි. ඔයාලා දන්නවා අනුක්‍රමණය තිබ්බට විතරක් මගේ සමීකරණයක් ලියන්න අන්තක් ඛණ්ඩයක් ලියන්න ඕනේ. අපි බලමු මේ ප්‍රස්ථාරය අන්තක් ඛණ්ඩය කියලා. ඔයාලට පොදු සමීකරණය මත එක ඇති ප්‍රස්ථාරවල y සමානයි x ධන c. අපි ඒ සමීකරණයට මෙම එක් ඛණ්ඩාංකයක y හා x යගයන් ආදේශ කරලා බලමු. එතකොට අපිට අපි දන්නේ නැත්තේ මෙතන අන්තක් ඛණ්ඩය විතරයි. මොකද අපි කලින් අනුක්‍රමණය හොයාගත්තා. අපි x වලගේ දන්නවා, දැන් y වලගේ දන්නවා. අපි y වෙනුවට අපි පළවෙනි ඛණ්ඩාංකයගේ ආදේශ කරලා බලමු. y යගේ අංශ y යගේ 6ද අපි හොයාගත්ත අනුක්‍රමණය 3 බෙදීම 2යි. එතකොට x වෙනුවට ඔයාලට 4 ආදේශ කරන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නේ නැත්තේ අන්තක් ඛණ්ඩය විතරයි. ඊට පස්සේ ඔයාලට මේක සුළු කරාම එනවා මේ පැත්තේ
හය සමාන වෙනවා දෙකේවා දෙකක් තියෙනවා හතරට කොට හයයි සී සමාන වලට හයට හය සුළුවනවා හයට හයක් කල්නවා සී සමායන බින්දුවයි කියලෙනවා කියන්නේ ප්‍රස්ථාරයත්තට මන්තක් කණ්ඩේ බින්දුවයි දැන් අපට ලියන්න පුළුව අපි සීට් දන්නවා එමුත් ගන්න හිද පොදු සමීකරණයට අපිට ආදේශ කරන්න පුළුවන් y සමාන x c y සමාන අනුක්‍රමය 3 බෙදීම 2යි x අන්තක් කණ්ඩේ බින්දුවයි කියනොත් දෙන්න එකින් අන්තක් කණ්ඩේ කියන්න නෑ y සමාන 3 බෙදීම x කියන සමීකරණය තමයි ඔයාලට අන්තිම උත්තරේ විදියට නොම සරල රේඛාවේ සමීකරණය විදියට ලියන්න වෙයි. අපි යමු එක්වෙනි ප්‍රශ්නෙට. 21 වෙනි ප්‍රශ්නේ මෙහෙම තමයි කියන්නේ. දී ඇති වෘත්ත කේන්ද්‍රය O වේ. තවද ABCD සමාන්තරාශ්‍රයක්ද AODEF සරල රේඛාවක් ද වේ. රූපයේ දැක්වෙන තොරතුරු අනුව D යාලක්තිය සොයන්න. හරි අපි බලමු මේ කාරණේ මොනවද කියලා දෙන්නේ මේ කියලා. දී ඇති තේ O කේන්ද්‍රය O වේ. එක වෙන පිට. තව ABCD සමාන්තරාශ්‍රයක්ද ABCD සමාන්තරාශ්‍රයක්ද AODEF සරල රේඛාවක් වේ. අපි දන්නවා රූපයේ දැක්වෙන තොරතුරු අනුව DEF විශාලත්වය DEF විශාලත්වය සමානයි තමයි ඔයාලගෙන් අහලා තියෙන්නේ. හරි ඔයාලට මේ පේපරේ පුරාවටම දැන් මේ ප්‍රමේය නම් ගොඩාක් තැන්වල මම දැක්ක පාවිච්චි වෙනවා. ඔයාලට පේනවා මෙතන AD කියලා කියන ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදලා තියෙන මේ බාහිර කෝණයක් තමයි මේ DEF කියලා දෙන්න හල තියෙන්නේ. මේ බාහිර කෝණයගේ තමයි අපි හොයාගන්න ඕනේ. මේ බාහිර කෝණයගේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයගේ ඒකේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා ප්‍රමේයක් ඔයාලා අහලා ඇති. ඔයාලට මේ කෝණ දෙකේ එකතුව දන්නවා නම් හොයාගන්න පුළුවන් නම් මේ DEF වෙන කෝණය ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. අපි බලමු කොහොමද ඉතින් මේ කෝණ දෙක හොයන්නේ කියලා. ඔයාලට මෙතන දීලා තියෙනවා ABCD සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රය වල සම්මුඛ කෝණ සමාන හින්දා ඔයාලට ලියන්න පුළුවන් DCB කෝණය DAB කෝණයට සමාන හින්දා ඔයාලට DAB කියගේ අංශක 70 කියලා ලියන්න පුළුවන් මේ ආකාරයට. ඒ වගේම ඔයාලට ලියන්න පුළුවන් තව කාරණයක් තමයි මෙතන තියෙන්නේ ඔයාලා හොඳට බලන්න. මෙතන විස්කම්බයේ මගින් පරිධි ආපාතනය කෝණය තමයි මේ ඔයාලට දීලා තියෙන්නේ ADE කියලා. ඔයාලා දන්නවා විස්කම්බයක් මගින් පරිධි ආපාතනය කරන හැම විටම ලම්බකව. ඒකින්ද මේ කෝණය ADE කෝණය අංශක 90 කියලා ඔයාලා මෙතන ඒ ප්‍රමේයෙන් ලියා ගන්න පුළුවන්. හරි දැන් අපිට ඕන කරලා තිබ්බේ ADE කෝණයයි DAE කෝණයයි. ඒ කෝණ දෙකම අපි දන්නවා. එතකොට අපිට අන්තිමට උත්තරය විදිහට ලියන්න පුළුවන් DEF කෝණය සමානයි DAE ධන ADE විදිහට ලියන්න පුළුවන්. අපි DAE ගේ හොයාගත්ත අංශක 70 කියලා ADE ගේ අපි හොයාගත්ත අංශක 90 කියලා එක ගත්තේ. විස්කම්බය මගින් පරිධිය ආපාතනය කරන කෝණය අංශක 90ක් හින්දා ඔයාලා මෙතන 90 දාගන්න පුළුවන්. එතකොට අංශක 70 යනුවෙන් තමයි අංශක 160යි. අන්තිම උත්තරේ විදිහට ඉන්නේ අංශක 160. හරි අපි යමු ඊළඟ ගානට. දැන් ගාන අහලා තියෙන්නේ වැල් පොදියෙන් තමයි ඔයාලට මේ ගාන අහලා තියෙන්නේ. මේ ගාන හොඳ ගානක්. මොකද සමාන ළමයි මේ ගාන පටලවා ගන්න පුළුවන්. මොකද මේක කියද තියෙන කතාව හරියට තේරුම් ගත්තේ නැත්තම් අන්තිමට ඔයාලා වෙන පිළිතුරක් තමයි මේකේ අන්තිම උත්තරේ විදියට ලියන්න. හරි අපි බලමු කොහොමද ප්‍රශ්නේ එක. රමණි කිසියම් මුදලක් 10%ක වාර්ෂික වැටුපොලි අනුපාතයක් ගෙන මූල්‍ය ඇතනක වසර 2ක් සඳහා තැන්පත් කළා. දෙවන අවුරුද්ද සඳහා පමණක් ලැබූ පොලි මුදල 660ක් වන අතර
වසර දෙකක් අවසානයේ ඇයට ලැබුණු මුළු මුදල රුපියල් 7260කි. ඇය තැන්පත් කළ මුදල සොයන්න. හරි. ඔයාලට මේකේ රමණී තැන්පත් කළ මුදල තමයි ඔයාලගේ අන්තිමෙන් අහලා තියෙන්නේ. හරි. අපි මුලින්ම හොයාගමු. මේක දීලා තියෙනවා දෙවන අවුරුද්ද සඳහා පමණක් ලැබුණු පොලි මුදල 660යි කියලා. ඒ වගේම අවසානට දීලා තියෙනවා අවසානයේ ඇයට ලැබුණු මුදල ඇයට ලැබුණු මුළු මුදල රුපියල් 7260යි කියලා. හරි. එතකොට ඇයට ලැබුණු මුළු මුදල රුපියල් 7260කුයි ඇයට අවුරුද්දකට ලැබුණු පොලි මුදල රුපියල් 660ක් නම් මේ 7260න් 660ක් අඩු කරාම අපිට ලැබෙනවා ඇයට පළවෙනි වසරේ සඳහා ලැබුණු මුළු මුදල. ඒ කියන්නේ පළවෙනි වසර සඳහා ඇය මුලින්ම තැන්පත් කළ මුදලුයි පළවෙනි වසර වෙනුවෙන් ලැබුණු පොලි මුදල එකතුවයි තමයි මේ පළමු වසර සඳහා ලැබුණු මුළු මුදලෙන් එන්නේ. එතකොට 7260න් 660ක් අඩු වුණාම එන්නේ පළවෙනි වසර රමණී තැන්පත් කළ මුදලක් තියෙනවා. ඒ මුදල ඇතුලේ ඒ තැන්පත් කළ මුදල වෙනුවෙන් පළමුව වසර වෙනුවෙන් මේ 110 යටතේ ලැබිච්ච පොලි මුදලත් එතකොට මේ ගානේ තියෙනවා. එතකොට 7260න් 660ක් අඩු වුණාම 6600ක් තමයි ඇයට පළවෙනි වසර සඳහා ලැබුණු මුළු මුදල විදිහට එන්නේ. මේ මුදල ඇතුළේ තියෙනවා ඒක මුලින්ම තැන්පත් කරපු මුදල ඒ වගේම ඒ මුල් වසර සඳහා තැන්පත් කළ මුදල වෙනුවෙන් ලැබුණු පොලිය. එතකොට ඔයාලට ලේසියෙන් දැන් අන්තිම උත්තරේ හොයාගන්න පුළුවන්. මොකද මේකේ අන්තිමට අහන්නේ ඇය තැන්පත් කළ මුදල කීයද කියලා. ඔයාලා දන්නවා මේගොල්ලෝ රමණීට ලබා දෙන්නේ 10%ක තමයි වාර්ෂික වැල් පොතියෙන් ලබා දෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මෙතන දැන් අපි මේ ලැබුණු මුළු මුදලයි ලැබුණු මුළු මුදලේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම රමණීගේ තැන්පත් කරපු මුදල සහ රමණීට ඒ වෙනුවෙන් ලැබුණු පොලි මුදල එකතු. ඒ කියන්නේ ඇය තැන්පත් කළ මුදල 100ක්. ඊනම් ඇයට ඒ වෙනුවෙන් තව 100ට 10ක් ලැබෙනවා පොලි විදියට. ඒ කියන්නේ 100 ධන 10 110ක මුදල් ප්‍රමාණය තමයි මෙතන 6600 මගින් නිරූපණය කරන්නේ. පින් අහන්නේ ඒ තැන්පත් කළ මුදල. ඒ තැන්පත් කරන ලද මුදල තමයි 100. එහෙනම් අපි 110කට 6600යි නම් 100ක් කියන්නේ කොච්චර මුදලක්ද කියලා තමයි අපි හොයාගන්න ඕනේ. එතකොට ඔයාලට මෙතන මේ බිංදුව කැපෙනවා. එතකොට 11 වරක් 1යි 11 වරක් 6යි 500 100න් ගුණවම ඔයාලට 6000ක් විතර ඇය තැන්පත් කරපු මුදල විදිහට එනවා. ඔයාලා ඇත්තටම මේක අවබෝධ කරගන්න ඕනේ. මේ මෙතන 6600 කියලා තියෙන්නේ ඔයාලා දැනගන්න ඕනේ මේ 6600 ඇතුලේ රමණී තැන්පත් කළපු මුදලක් තියෙනවා. ඒ තැන්පත් කළ මුදල වෙනුවෙන් පළවෙනි වසර සඳහා ලැබිච්ච පොලි මුදලක් තියෙනවා. ඒ කියන්නේ ඇගේ තැන්පත් කළ මුදල දන පොලි මුදල එකතු තමයි මෙතන 6600 නිරූපණය කරන්නේ. එතකොට අපිට හොයාගන්න ඕනේ තැන්පත් කරපු මුදල. ඒ කියන්නේ 100 අපි 110 දානවා. 110ක් කියන්නේ 6600ක් නම් 100ක් කියන්නේ කොච්චරද කියලා තමයි හොයාගන්න ඕනේ. 100ක් කියන්නේ කොච්චරද කියලා ඒ තැන්පත් කරපු මුදල තමයි 100 කියලා ගන්නෙ. තැන්පත් කළ මුදල අපි එතකොට 6000යි කියලා එනවා. හරි. ඒතකොට අන්තිම උත්තරේ විදිහට තැන්පත් කළ මුදල තමයි රුපියල් 6000 වෙන්නේ. හරි. මේකේ ඔයාලට බැරි වෙලාවත් ඔයාලට පළවෙනි අවුරුද්ද වෙනුවෙන් ඇයට ලැබුණු පොලි මුදල ඇහුවනම් ඔයාලා මෙතන දාන්න ඕනේ මෙතන උඩ හොයන්නේ 110නේ. පොලි මුදල 110. එහෙනම් අපි 10 තමයි දාලා හොයන්නේ. 110 වෙනස් වෙන්නේ නැහැ. මොකද 110 කියලා කියන්නේ 6200මයි ඒගොල්ලෝ දීලා තියෙනවා. මොකද පොලි මුදලයි මුළු මුදලේ එකතුව තමයි පළවෙනි වසර අවසානයේ ලැබිච්ච සම්පූර්ණ වල එකතුව තමයි මේ 110න් නිරූපණය වෙන්නේ. ඒකින්ද 6600 තමයි මේ 110 තමයි මේ වෙන්නේ
එකසිය දහයෙන් නිරූපණය වෙන්නේ 6600. එහෙනම් 100කින් 110වා 110කින් 6600 නිරූපණය වෙනවා. 100කින් කොච්චර නිරූපණය වෙනවද කියලා තමයි හොයන්න ඕන. එතකොට ඔයාලට හොයාගන්න පුළුවන් 6000 තමයි 100කින් නිරූපණය වෙන්නේ කියලා. 100 කියලා කියන්නේ මෙතන ඇය තැන්පත් කළ මුදල. හරි. අපි ඊළඟ ගන්න. ගානේ වලට කියලා තියෙන්නේ දී ඇති වෘත්ත කේන්ද්‍රයේ 23 වෙනි ගාන දී ඇති වෘත්ත කේන්ද්‍රයේ C ද AC සමාන්තරයි BD ද වේ. AEB විශාලත්වය සොයන්න. කියලා දීලා තියෙනවා AC සමාන්තරයි BD කියලා දීලා තියෙනවා. ඉතින් අහලා තියෙන්නේ AEB විශාලත්වය. AEB ඒකත් ඔයාලට මෙතන පේනවා DED කියලා කියන්නේ ත්‍රිකෝණයක්. ED පාදයේ දික් වෙලා ඒ දක්වා තමයි මේ ත්‍රිකෝණේ බාහිර කෝණයක් විදියට AEB හැදිලා තියෙන්නේ. එහෙනම් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වෙලා සමානයි. බලන්න EB D කෝණයගේයි EDB කෝණයගේ හොයාගන්න පුළුවන් නම් මේක සම්පූර්ණයෙන්ම ඔයාලට AEB විශාලත්වය හොයාගන්න පුළුවන්. අපි බලමු එහෙනම් කොහොමද මුලින්ම EBD යගේයි BD යගේයි හොයාගන්න කියලා. ඔයාලට මෙතන පේනවා මේ AC පාදය BD පාදයට සමාන්තරයි කියලා දීලා තිනවා. ඒකෙන් හින්දා ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමාන හින්දා මෙතන ACB කෝණයගේ CBD කෝණයගේට සමානයි. අංශක 70යි. ඒකෙන් හින්දා CDB කෝණයගේ අංශක 70 කියලා හොයාගන්න පුළුවන්. හරි අපි එක කෝණයක් හොයාගෙන ඉවරයි. බාහිර කෝණ සම්මුඛ බාහිර කෝණයගේ ගන්න ඕනේ. සම්මුඛ කෝණ දෙකේ එක කෝණයගේ ඉවරයි. දැන් අපිට හොයාගන්න තියෙන්නේ BD යගේ ඒක හොයාගත්තා. මේ ගැන සම්පූර්ණයෙන්ම ඉවරයි. හරි. බලමු BD කොහොමද හොයන්නේ කියලා. ඔයාලට මෙතන පේනවා ACB කියලා කියන්නේ මේ වෘත්ත ඛණ්ඩය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. එතකොට ඔයාලට පේනවා මේ AB වෘත්ත ඛණ්ඩය වගේම මෙතන ADB කියන කෝණයක් තව ඒ වෘත්තයේම පරිධිය මත ආපාදනය කරන කෝණයක් තමයි තියෙනවා. ඒ කෝණය තමයි දැන් අපිට හොයාගන්න ඕන වෙලා තියෙන්නේ. ඔයාලට මෙහෙම ප්‍රමේයයක් මතක් වෙන්න ඕනේ මේ කතාව කියනකොට. කේන්ද්‍රික ඛණ්ඩයක් මගින් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය. ඒ කියන්නේ මේ ACB කෝණය ගැන තමයි කියන්නේ. ඒ කෝණයගේ එම කේන්ද්‍රික ඛණ්ඩයෙන්ම එම වෘත්තයේ පරිධිය ආපාදනය කෝණය අගේමෙන් දෙගුණයකි. ඒ කියලා කියන්නේ මේ ACB කෝණයේ අගය ADB කෝණයේ අගයමෙන් දෙකලා ඒක අනිත් පැත්තට කිව්වොත් මේ ADB කෝණයේ අගය ACB කෝණයේ අගයමෙන් භාගයක් කියන එක. වෘත්තයේ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය එම කේන්ද්‍රික ඛණ්ඩය මගින්ම පරිධිය මත ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක් කියන්නෙම මේ කෝණය වගේ මේ කෝණය භාගයක් කියන එක. හරි. එහෙනම් අපිට ඒක ලිය ගන්නත් පුළුවන් ABD සමාන භාගයක් ACB කියලා. ඒකට ABD එකේ එනවා අංශක 35යි කියලා. එතකොට අපිට හොයන්න තියෙන්නේ AEB යගේ සමානයි EBD කෝණය එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ කෝණය එකතු කරන්න ඕනේ BDE කියන කෝණය කියන්නේ මේකට. එතකොට ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණයගේ තමයි එතන B කියන්නේ අංශක 70ට අංශක 35ක එකතු කරාම අංශක 25 කියලා අන්තිමට එනවා. අපි යමු ඊළඟ ගානට. ඊළඟ ගාන තියෙන්නේ ඊටම සරල ගානක් 3x ධන 11 විශාලයි දෙක සමානතාවේ පින්නනිකරණ සරල සමීකරණ සූත්‍ර පවතින පිළිවෙලක් තියෙනවා. 3x සමානයි
3x ධන 11 විශාලයි 2 එතකොට ඔයාලට මේක 3x ධන කරලා මොකද ධන 11 හිටියන ඍණ 11ක් වෙනවා 3x සමාන විශාලයි ඍණ 9යි එතකොට 3x බෙදීම 3 ඍණ 9 පැත්තේ ඍණ 9 තමයි ඉතුරු වෙන්නේ ඍණ 9 බෙදීම 3 සමානයි x විශාලයි ඍණ 3 මෙතන ලකුණ මාරු වීමක් සිදු වෙන්නේ නැහැ මොකද සමහරවිට මේ මෙතන ලකුණ පරස්පර වෙන්නේ මොකද මේ ධන 3කින් තමයි බෙදුනේ ඍණ 3කින් මෙතන ලකුණ වෙනස් වෙන්නේ ඒකෙන් හින්දා ලකුණ මාරු කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ මෙතන වලට 3 බෙදලා ඍණ 9 3ෙන් බෙදලා දාලා x විශාලයි ඍණ 3 විදිහට තමයි අන්තිම උත්තරේ අසමානතාවය අන්තිම උත්තරේ උදේන්නේ නමුත් අන්තිම උත්තරේ විදිහට ලියන්න ඕන විසඳුම සමානයි මොකද x ඍණ 3ට වැඩිය අඩු සංඛ්‍යා තමයි කියන්න ඕනේ මේ ගහලා තියෙන්නේ ඍණ කියන විසඳුම් එහෙනම් ඍණ 3ට වැඩිය අඩු x විශාලයි ඍණ 3ට වැඩිය අඩු මේ සමාවෙන්න අහලා තියෙන්නේ x විශාලයි ඍණ 3ට වඩා කියන්නේ ඍණ 2 ඍණ 1 සහ ඉදිරියට තියෙන සංඛ්‍යා තමයි x ට වඩා විශාලයි කියලා කියන්නේ නමුත් මේක අහලා තියෙන ඍණ 2 කියන විසඳුමින් ඉඳලා ලියන්න වෙන්නේ ඍණ 2 සහ ඍණ 1 විතරයි එතකොට අන්තිම උදේරේ විදිහට විසඳුම දෙන්නේ ඍණ 2 සහ ඍණ 1 හරි අපි යන්නේ ඊළඟට ප්‍රශ්නේ හරි අන්තිම ප්‍රශ්නයත් අපි හරි අපි යමු අන්තිම ප්‍රශ්නේ කෙටි ප්‍රශ්නවල විද්‍යාන අන්තිම ප්‍රශ්න මොකක්ද කියලා බලන්න හරි 25 වෙනි ප්‍රශ්නේ ABC යන රූපයේ දී පරිදි සුළු කෝණී ත්‍රිකෝණයකි AB පාදය B ලක්ෂයේදී ස්පර්ශ කරමින් AC පාදයේදී ස්පර්ශ කරන වෘත්තයේ කේන්ද්‍රය O සොයා ගැනීම සඳහා මෙම අසම්පූර්ණ දල සටහන ඇඳ පත පිළිබඳ දැනුම් භාවිතයෙන් එම සටහන සම්පූර්ණ කර O ලකුණු කරන්න. හරි. O තමයි ලකුණු කරන්න ඕනේ. මෙතන O කියලා කියන්නේ AB පාදයේ B ලක්ෂයේදී ස්පර්ශ කරමින් කියන්නේ AB පාදයේ B ලක්ෂයේදී ස්පර්ශ කරමින් කියන්නේ මෙම ලක්ෂයේදී ස්පර්ශ කරමින් AC පාදයේදී ස්පර්ශ කරමින් AC පාදයේදී ස්පර්ශ කරමින් ස්පර්ශ කරන වෘත්තයේ කේන්ද්‍රය තමයි O කියලා කියන්නේ. ඒ කියන්නේ අපි O කියලා කියන්නේ මේ B කියන ලක්ෂ්‍ය ස්පර්ශ කරමින් AC පාදයේ ස්පර්ශ කරමින් අඳින ලබන වෘත්තයේ කේන්ද්‍රයක් තමයි B කියලා වෙන්නේ. ඒ O කියන ලක්ෂ්‍ය අපි හොයාගන්න අසම්පූර්ණ දර්ශන ඇදලා තියෙන්නේ පත පිළිබඳ දැනුම පාවිච්චි කරලා අපිට ওই දර්ශන තමයි අදින්න කියලා තියෙන්නේ. ඒක ඔයාලට මතක් වෙන්න ඕනේ මෙතන B ලක්ෂ්‍ය ස්පර්ශ කරමින් AB පාදයේ B ලක්ෂ්‍ය ස්පර්ශ කරමින් ගමන් කරනවා කිව්වට පස්සේ ඔයාලට මතක් වෙන්න ඕනේ වෘත්තයට ඇති ස්පර්ශකයකින් එම ස්පර්ශය වෘත්තයට ඇති ස්පර්ශකයක් ස්පර්ශ පුෂ්ඨයේදී එම වෘත්තයේ කේන්ද්‍රයේ ව්‍යාකරණ රේඛාවට ලම්බ කියන්නේ මෙම වෘත්තයේ ඔයාලට මේ අඳින ලබන මේ පත පිළිබඳ දැනුම භාවිත කරලා අඳින ලබන වෘත්තය දැන් B හරහා යනකොට B ස්පර්ශ කරමින් යන වෘත්තයේ පතය සහ මේ කේන්ද්‍රයේ ඉඳලා B ට අඳින ලද රේඛාවක් ඇඳුත් මේක ස්පර්ශ කරමින් යනවා අනිවාර්යෙන්ම මේ කේන්ද්‍රය සහ B ව්‍යාකරණ රේඛාව A හා B ව්‍යාකරණ රේඛාවට අනිවාර්යෙන්ම ලම්බක වෙන්න ඕනේ. ඒක හින්දා ඔයාලට B හා O ව්‍යාකරණින් ලම්බක රේඛාවක් නිර්මාණය කරගන්න. ඊට පස්සේ A හි මේ A සිට අනිලා දෙන මේ රේඛාව සමච්ඡේදනය වෙන ස්ථානය තමයි O හි පතේ වෙන්නේ. මොකද එතන පත පිළිබඳ දැනුම පාවිච්චි කරලා අඳින්න කියලා තමයි අපිට තියෙන්නේ. ඒක හින්දා එතන ඔයාලට මතක් වෙන්න ඕනේ. වෘත්තයට ඇඳි ස්පර්ශකයා එම ස්පර්ශ මුෂ්ඨයේදී වෘත්තයේදී කේන්ද්‍රය ව්‍යාකරණ රේඛාව ලම්බ වේ.
යන මේ රේඛාව සහ AB රේඛාව කේන්ද්‍රයේ ඉඳලා බීරන් දින රේඛාව සහ AB රේඛාව ලම්බක විය යුතුයි. ඒ විදිහට ඔයාලා මේ ආකාරයට රූපය අඳිනවට ලකුණකුත් මේ ඔය ලකුණු කරනකොට ලකුණකුත් මේ ගානදී හම්බෙලා තියෙනවා. මේ විදිහට දලුරුප සමානත්වයන් කරන් මේ ගාන වලට සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි ප්‍රශ්න ඔක්කොම සාකච්ඡා කරා. දැන් කෙටි ප්‍රශ්න 25ම ඉවරයි. එහෙනම් ළමයි ඔයාලා පළවෙනි වීඩියෝ එක බලුව නැත්තම් ඒ වීඩියෝ එකත් බලන්න. ඊට පස්සේ මේ වීඩියෝ එකත් බලන්න. ඔයාලට මේ මම සාකච්ඡා කරපු ප්‍රශ්නවල මේ PDF එක අවශ්‍ය නම් ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. හරි ළමයි එහෙනම් හැමෝටම බුදු සරණයි.